හයි බොබන් දැන් අපි ඊළඟ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි දැන් තියෙන වීඩියෝ එකෙන් අපි බලන්න තියෙන්නේ ඕන කියන අකුරේ තියෙන වචන ටිකයි ඒක කොහොමද ලියවන්නේ කියන එක තමයි දැන් මේ වීඩියෝ එකෙන් බලන්නේ. දැන් ඕන කියන එක අපි ලියන්නේ. හරි. දැන් මම මෙතන ගෙනලා නතර කරා. දැන් මේක කම්ප්ලීට් කරොත් හරිද? ඒක ඕවන කියලා වෙනවා. ඒකේ ඉතින් අපි මේ තැනක නතර කරනවා. හරිද? ඕන කියන්නේ එක මේම ගත්තා. මේ වටේට ගියා. හරි. මේම තමයි ඕන කියන අකුරු ලියන්නේ. හරිද? ඒක ලියන්න පුළුවන් වචන ටිකක් අපි බලමු. දැන් පළවෙනි වචනේ ඔට්ට්‍රයි. O I try. ඔට්ට්‍රයි. ඔට්ට්‍රයි කියන්නේ තනි. ඒ කියන්නේ තනියම ඒ කියන්නේ කවුරු හරි එවුවොත් ගෙදර තනි කොල්ල කියලා කියනවනේ. ඒ වගේ තනි කියන එක ඒම ඒක තමයි ඔට්ට්‍රයි කියලා කියන්නේ. හරි? ඒ ඊළඟ එකට ඔලි. 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 ඔලි කියන්නේ ශබ්දය. වොයිස් එක තමයි. ඒ කියන්නේ එන ශබ්දයකට අපි කියන්නේ ඔලි කියලා. ඊළඟ තුන්වෙනි වචනේත් මේ වීඩියෝ එකේ මම ලියලා තියෙන්නේ ඔලි කියලා දෙකක්. මේක තොලි. හැබැයි මේ වචන දෙක බලන්න මේ ලීනටයි පොඩි වෙනසක් තියෙනවා. මේක ඔලි මේක ඔලි. හරි? එතකොට මේ දෙකට පොඩි වෙනසක් තියෙනවා. මේ ඔලිට කියන්නේ ආලෝකය. හරි? ආලෝකය කියන්නේ ආලෝකය කියලා මේකට කියන්නේ. හරිද? පළවෙනි ඔලියකට කියන්නේ ශබ්දය, දෙවෙනි ඔලියට කියන්නේ ආලෝකය. කට්ටියට පොඩි මේකක් තියෙනවනේ. දෙකම ප්‍රොනවුන්ස් කරන්නේ ඔලි හොලි. ඒ කියන්නේ මේ ප්‍රොනවුන්ස් කරන විදිය විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. එතකොට ඒකට අදාළ මීනින් එකක් වෙනස් වෙනවා. හරිද? හතරවෙනි එකට අපිට තියෙන්නේ ඔට්ටු. ඔට්ටු. ඔට්ටු කියන්නේ අලවන්න. අලවන එකට තමයි අපි කියන්නේ ඔට්ටු කියලා. හරි? මේක තමයි අපි අද වීඩියෝ එකකින් බලපු ඕන කියන වචනයකින් ලියපු වචන පහකුත් ඒකට අදාළ සිංහල තේරුමකුත් අපි දැන් මේ වීඩියෝ එකකින් බලුවේ. මේ ගැන කට්ටියට මොකක් හරි කියන්න තියෙනවා නම් අපේ කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එක දාන්න. මේ වගේ වීඩියෝස් ටික දිගට අරන් බලන්නත් Tamanගේ දැමන නම වැඩි කරගන්න අපේ YouTube channel එකත් එක්ක දිගට අරන් කනෙක්ට් වෙලා ඉන්න. Thank you.